ඩෙන්ගු මේ දවස්වල අපිට අහන්න හම්බ වෙන මම හිතන්නේ භයානකම වචන ඩෙන්ගු. මොකද ගොඩාක් අය මේ වෙනකොට හොස්පිටලයිස් වෙලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් අයට පොසිටිව් වෙලා ගෙවල් වල ඉන්නවා. මම හිතන්නේ මේ වෙනකොට 70000කට කිට්ටු වෙන්න ප්‍රමාණයකට මේ වෙලාවේදී ඩෙන්ගු රෝගය පොසිටිව් වෙලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ 50කට කිට්ටු ප්‍රමාණයක් මේ වෙනකොට අපි අතරින් සදාහටම සමු අරගෙන තියෙනවා. ඉතින් සමාජයේ මේ වෙලාවේ කතා කරන බරපතලම කාරණාවක්. මම හිතන්නේ ගොඩක් අයට මේ එක්ස්පීරියන්ස් එක මම හිතන්නේ මම පෞද්ගලිකව මේ එක්ස්පීරියන්ස් එක ගත්ත කෙනෙක් විදිහට රිකවර් වෙන්න යන ටයිම් එක ටිකක් ලොකු කාලයක්. පොඩි කාලයක් නෙවෙයි. ඉස්සර අපි දවස් 4-5ක් රෙස්ට් කරාම ඒක ඕකේ වුණත් මම හිතන්නේ දැන් nearly 10 days වගේ මේකට පේස් කරන්න වෙනවා. ඉතින් මම වෙල් ප්ලෑන් කෙනෙක් විදිහට AI කම්පැනි එකේ වෙල් ප්ලෑන් කෙනෙක් විදිහට මට මේ මැසේජ් එක අතරම දෙන්න තුන එකක් මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එක වගේම වෙල් ප්ලෑන කෙනෙක් විදිහට ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර් කෙනෙක් විදිහට මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුණා. ඇත්තටම මේ වෙලාවේ ඩෙන්ගු පොසිටිව් වෙන අයගෙන් බොහෝම අයට හොස්පිටල් වල ඇඩ්මිට් වෙන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ගවර්න්මන්ට් හොස්පිටල් වල මේ වෙනකොට ඉඩ පහසුකම් නැහැ. ඒක මම හිතන්නේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙන අය නම් දන්නවා. මම හිතන්නේ එක බෙඩ් එකකට 3-4 දෙනා ගානේ ඉන්න ලෙවල් එකටම ගිහිල්ලා තියෙන්නේ. එහෙමත් ඉඩ නැති තරමටම මේ ඩෙන්ගු විතරක් නෙවෙයි මොකද වෛරස් මම හිතන්නේ ගොඩක් තියෙනවා. මේ හැම දෙයක්ම එක්ක බලපුවාම ඉඩකඩ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම පුංචි බබෙකුට වගේ අසනීප වුණොත් ෆීවර් ආවොත් ගොඩක් වෙලාවට අපිට ගවර්න්මන්ට් හොස්පිටල් එකකට අරන් යන්න පුළුවන් සිටුේෂන් එකක් නෙමෙයි තියෙන්නේ මේ වෙලාවේ ක්‍රවුඩ් එක වැඩි නිසා. ඉතින් මට හිතුනේ මේ වෙලාවේදී අපිට ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න නම් ලොකු වියදමක් දරන්න වෙනවා. මොකද දවසක ලක්ෂ 1.5ක් විතර යනවා. නියර්ලි 1,150 වගේ කොහොමත් යනවා. ෆීවර් හැදලා හොස්පිටල් එකේ ඇඩ්මිට් වුණත් මේ අපේ සාමාන්‍ය දේවල් ටික මෙෂර් කරගන්න. ඉතින් මේ වෙලාවේදී කවුරු හරි කෙනෙක් තමන්ගේ ෆැමිලි එක වෙනුවෙන් පුංචි දරුවෝ ඉන්නවා නම් විශේෂයෙන්ම අඩුම තරමේ 1 මිලියන්වත් හොස්පිටල් බිල් කව එකක් නැතිනම් චුට්ටක් හැදලා බලන්න අඩුම තරමේ. මොකද 1 මිලියන් 2 මිලියන් කව එකක් තියෙන එක මේ වෙලාවේ හරිම වටිනවා. මම කියන්නේ ලොකු ක්‍රිටිකල් සිටුේෂන් එකක් වෙනුවෙන් නෙමෙයි මේ වගේ වෛරල් එකක් ඇවිල්ලා ෆීවර් ආවත් ඩෙන්ගු වගේ දෙයකදී උනත් අපිට මේ කියන මුදල් ප්‍රමාණය අවශ්‍ය වෙනවා. මොකද අපිට පුංචි දරුවෙක් අසනීප වුණාම අපිට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඒගොල්ලන්ගේ එඩියුකේෂන් එක වෙනුවෙන් වෙන මොනවා හරි දෙයක් වෙනුවෙන් ඉතුරු කරලා තියෙන මුදල් අපිට යූස් කරන්න වෙනවා මෙහෙම දෙයක් වුණොත්. ඉතින් මේ වෙලාවේ මම මේවට කතා කරන්න වඩ සමහර වගේ කම්පැනි එකකින් වඩ මෙඩිකල් කව එකක් ඇති කවදාවත් ඔය යූස් කරලා නැතුව ඇති බලන්න ඒ කව එක කීයක්ද දවස් කීයක් හදිස්සියක් වුණොත් ඉන්න පුළුවන්ද? අනිත් එක බරපතලම කාරණාව තමයි මේ වෙනකොට ඔය ඩෙන්ගි පොසිටිව් වෙලා නැති කෙනෙක් නම් ඔයා හරි වාසනාවන්තයි. මොකද ඩෙන්ගි පොසිටිව් වුණාට පස්සේ ඔයාට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඕන වුණාට ලංකාවේ කිසිම ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් ඔයාට මාස 6ක් යනකම් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගන්න බෑ. ඉතින් මම මේක මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ මමත් දවස් 10කට කිට්ටු වෙන කාලයක් මමත් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා හිටියා. 1 මිලියන් බිල් එකක් 1.5 වල විතර බිල් එකක් ක්ලේම් කරන්න වුණා මට. ඉතින් ඒකත් එක්ක මට හිතෙනවා මේ එක්ස්පීරියන්ස් එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. ඉතින් අපි ගැන හිතන්න ඕනි. මොකද අපි දෙයක් සිද්ධ වුණාට පස්සේ අපි ප්‍රොඇක්ටිව් උනේ නැති වුණොත් දෙයක් සිද්ධ වුණාට පස්සේ අපි සොලියුෂන් වලට ගිහිල්ලා වැඩක් නැහැ. අපි සොලියුෂන් එකට යන්න ඕනේ. ඒකට මුණ පාන්න කලින් ඔයා මේ වෙලාවේ ක්වොලිෆයිඩ්. ඔයා ඩෙන්ගි පොසිටිව් නැහැ කියනවා ක්වොලිෆයිඩ් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගන්න. මොකද ඩෙන්ගි විතරක් නෙමෙයි ඊට වැඩිය බරපතල රෝග බොහෝමයකට අපිට මේ අවස්ථාව මුණ දෙන්න වෙලා තියෙන්නේ. බයිපාස් කැන්සර් ගත්තත් ඒ වගේ ලොකු ඉහළ යාමක් හાર્ට් කේසස්. ඉතින් මේ වාට මම ආරාධනා කරනවා මම එකක් වෙල් ප්ලෑන් කෙනෙක් විදිහට එකක් මම අවුරුදු 10ක් පුරා මට තියෙන එක්ස්පීරියන්ස් එක වගේම දැන් මේ තියෙන සිටුේෂන් එකට මුහුණ දීපු කෙනෙක් විදිහට ඔබේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක නැවත පාරක් බලන්න ඔබට ප්ලෑන් එකක් තියෙනවා. ඒක ඔබට ප්‍රමාණවත්ද? ඔබේ කවර්ස් ඇක්ටිව්ද? ඇක්ටිව් නැත්නම් ඉමීඩියට්ලි ඇක්ටිව් කරගන්න ප්‍රීමියම්ස් ලැප්ස් වෙලා තියෙනවා නම් ඉමීඩියට්ලි පේමන්ට් කරලා පොලිසිය එක ඇක්ටිව් කරගන්න. කව එක මදි නම් ඔබේ ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර් කතා කරලා ඉක්මනින්ම ඔබේ ගැප් එක ෆිල් කරගන්න කියලා මතක් කරනවා. මොකද ජීවිතේ සමහර දේවල් අපිට අවශ්‍යම වෙලාවෙ තිබුණ නැති වුණොත් ආයේ කවදාවත් අපේ ජීවිතේට ඕන වෙන එකක් නැති වෙනවා. Thank you.